අද අපි කතා කරන්නේ චීනයේ කුප්‍රකට ග්‍රේට් ෆයර්වෝල් එක ගැන. මේක දන්නවනේ ලෝකයේ තියෙන දියුණුම අන්තර්ජාල වාරණ පද්ධතිය. ඉතින් මේක බින්ද වැටිලා. හැබැයි මේකෙන් එළියට ආවේ නිකම්ම දත්ත ටිකක් නෙවෙයි. එළියට ආවේ ඒ සම්පූර්ණ පද්ධතියේම සැලස්ම. ඉතින් අපි බලමු මේ කාන්දුවෙන් ඇත්තටම හෙලිවෙන්නේ මොනවද කියලා. ගිගාබයිට් 500ක් හිතාගන්න පුරවන් දේ ප්‍රමාණය. ඒක හරියට පැය දහස් ගානක හයි ඩෙෆිනිෂන් වීඩියෝ බලනවා වගේ. හැබැයි ඉතින් මේකේ තිබුණේ ෆිල්ම්ස් නෙමෙයි. මේකේ තිබුණේ චීන රජයේ අන්තර්ජාලය පාලනය කරන විදියේ අඳුරුම රහස් ටික. මේක නිකම්ම ලියාකේවිලි ගොඩක් විතරක් නෙවෙයි තේරුම් ගන්න. මේ කාන්දු වෙලා තියෙන්නේ මූලකේතිය. ඒ කියන්නේ සෝස් කෝඩ් එක. සරලවම කිව්වොත් මේ දෙවන්ත ඩිජිටල් තාපය ගොඩනගපු සම්පූර්ණ බ්ලූප්‍රින්ට් එකම තමයි එළියට ඇවිත් තියෙන්නේ. හරියට ඒ තාක්ෂණය හදවතම එළියට ගත්තා වගේ දෙයක්. ඉතින් මේ හැමදේම එක්ක අපේ ඔළුවට එන ලොකුම ප්‍රශ්නය තමයි මේ. චීනය තමන්ගේම මිනිස්සුන්ම පාලනය කරන්න හදපු මේ තාක්ෂණය දැන් වෙන රටවලටත් විකුණන ගෝලීය බිස්නස් එකක් වෙලාද? ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරේ මේ කාන්දවණු දත්ත ඇතුළෙම තියෙනවා. අපිට මුලින්ම පේන දේ තමයි මේක දැන් චීනෙට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි කියන එක. මේ ෆයර්වෝල් තාක්ෂණය කියන්නේ දැන් අපනයනය කරන්නම හදපු පැක් කරපු භාණ්ඩයක් බවට පත් වෙලා. හොඳයි. එහෙනම් මොකද මේ විකුණන භාණ්ඩය? පුදුමයකට වගේ මේ දත්ත කාන්දුවෙන් අපිට ඒකේ නමත් හම්බ වෙනවා. ඒක තමයි ටියැන්ගු ගේට්වේ. අපි ටිකක් ගැඹුරට ගිහින් බලමු මේ පාලනයේ තාක්ෂණය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. හරි, ඒකට යන්න කලින් පොඩ්ඩක් මතක් කරගමු මේ ග්‍රේට් ෆයර්වෝල් එක කියන්නේ මොකක්ද කියලා. හිතන්නකෝ චීනයේ මුළු අන්තර්ජාලය වටේටම බැඳපු ලොකු ඩිජිටල් තාප්පයක් වගේ. රජයට අකමැති අදහසක්, පුවතක්, වෙබ් අඩවියක් මේ ඕනම දෙයක් මේකෙන් ෆිල්ටර් කරලා බ්ලොක් කරලා මර්ධනය කරනවා. ඉතින් මේ දත්ත කාන්දුවෙන් කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ ගේජ් නෙට්වර්ක්ස් කියන සමාගමකට. එයාලා තමයි මේ මර්ධනකාරී තාක්ෂණය අරගෙන ඕනම කෙනෙක්ට සල්ලි දීලා ගන්න පුළුවන් විදිහේ ප්‍රොඩක්ට් එකක් බවට පත් කරලා තියෙන්නේ. ටියැන්ගු කියන්නේ නිකම්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක් නෙවෙයි. නෑ, ඒක සම්පූර්ණ පැකේජ් එකක්. බලන්නකෝ ඒකට කරන්න පුළුවන් දේවල්. මුළු රටකම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක ෆිල්ටර් කරන්න පුළුවන්. මිනිස්සු වාරණය මගහරින්න පාවිච්චි කරන VPNs අඳුර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඕනනම් නිශ්චිත කෙනෙක්ව ඉලක්ක කරලා වාරණයක් දාන්නත් පුළුවන්. මේක කෙලින්ම රටක ටෙලිකොම් සෙන්ටර්ස් වලට හයි කරලා ආණ්ඩුවට පාලනය අතට ගන්න පුළුවන් විදිහටමයි හදලා තියෙන්නේ. හොඳයි. ඉතින් මේ වගේ බලගත් භයානක තාක්ෂණයක් කවුද සල්ලි දීලා ගන්නෙ? මේ දත්ත කාන්දුව අපිට ඒ ගැනත් කියනවා. බලන්න මේක දැන් නිකන් කතාවක් න්‍යායක් නෙවෙයි. මේක දැනටමත් රටවල් කීපයකම තමන්ගේ පුරවැසියන්ව නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන ඇත්තම මෙවලමක්. මේ ලේඛනවල නම් සඳහන් වෙන රටවල් අතර මියන්මාරය, පාකිස්තානය, ඉතියෝපියාම සහ කසක්ස්තානය තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මියන්මාරයේ හමුදා රාජ්‍ය එකපාරට සම්බන්ධතා මිලියන 81ක් හිතන්නකෝ මිලියන 81ක් මේ හරහා නිරීක්ෂණය කරලා තියෙනවා. පාකිස්තානයේ මේක පාවිච්චි කරලා තින්නේ ජංගම දුරකථන ජාල ලයිව් නිරීක්ෂණය කරන්න. ඉතින් මේ හැම රටකටම පොදු දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පුරවැසියන්ව පාලනය කිරීමේ දැඩි අවශ්‍යතාවය. මිලියන 81ක්. ඒක නිකම්ම ඉලක්කමක් නෙවෙයි නේද? ඒකේ තේරුම තමයි මියන්මාරයේ මිලියන 81 දෙනෙකුගේ පෞද්ගලික කෝල්ස්, මෙසේජස් එයාලා ඔන්ලයින් කරන්න හැම දෙයක්ම රජයේ ඇහැට කෙලින්ම යොමු වෙලා කියන එක. අන්න ඒක තමයි මේ තාක්ෂණයේ තියෙන ඇත්තම බලය. ඉතින් හිතන්න මියන්මාරය වගේ රටවල් මේක ගන්නවා. ගීජ් වගේ සමාගම් මේක විකුණනවා. මෙතන නිර්මාණය වෙන්නේ නිකම්ම ටෙක්නිකල් ගනුදෙනුවක් විතරක් නෙවෙයි. විශේෂඥයන් මේකට කියන්නේ මර්ධනයේ ආර්ථිකය කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ව පාලනය කරන එකම වෙළඳ භාණ්ඩයක් බිස්නස් එකක් වෙලා. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මේ තත්ත්වය ගැන කතා කරන්නේ හරිම සැර වචන වලින්. එයාලා කියන විදිහට මේක මර්ධනයේ දැවැන්ත හා ලාභදායී ආර්ථිකයකට වඩා අඩු දෙයක් නෙවෙයි. සරලවම කිව්වොත් සමාගම් ලාභය දිහා බලනවා, ආණ්ඩු බලය දිහා බලනවා, මේ දෙක එකතු වෙලා ජාත්‍යන්තර නීතිත් පැත්තකට දාලා මිනිස්සුන්ගේ නිදහස නැති කරනවා. හරි. එතකොට මේ තාක්ෂණීය දිහා බලද්දී අපිට එකිනෙකට පරස්පර ප්‍රධාන මත තුනක් මුණ ගැහෙනවා. ඒක හදපු සමාගම කියනවා මේක ආරක්ෂාවක් කියලා. විද්‍යාඥයෝ කියනවා මේක ලොකු අනතුරක් කියලා. දේශපාලන විශ්ලේෂකයෝ කියනවා මේක බලය පතුරවන එකක් කියලා. අපි බලමු මේ කතා තුන ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොකක්ද කියලා. මුලින්ම බලමු ගේජ් සමාගමේ කතාව. එයාලගේ වෙබ්සයිට් එකේ එයාලගේ මාකටිං වල කියන්නේ මේක ජාල ආරක්ෂාවට තියෙන පූර්ණ විසඳුමක් කියලා.
ඒ කියන්නේ රටක සයිබර් අවකාශය ආරක්ෂා කරගන්න ඕන හැමදේම මේකේ තියෙනවා කියලා යාලා කියන්නේ. අන්න ඒ විදිහක තමයි මේක විකුණන්නේ. හැබැයි ඇලන් වුඩ්වර්ඩ් වගේ පරිගණක විද්‍යාඥයෝ දකින්නේ මේකේ සම්පූර්ණ අනිත් පැත්ත. එතුමා කියන විදිහට රටක මුළු ඉන්ටර්නෙට් එකේම පාලනය එකම සිස්ටම් එකකට දුන්නම ඒක single point of failure එකක්. ඒ කියන්නේ තනි අසමත් වීමේ ලක්ෂයක් වෙනවා. සරලව කිව්වොත් මෙහෙමයි. හැකර් කෙනෙක් මේ සිස්ටම් එක බ්‍රේක් කළොත් එයාට මුළු රටේම ඉන්ටර්නෙට් එක පාලනය කරන්න පුළුවන්. එතකොට වෙන්නේ ආරක්ෂාවක් ලැබෙන එක නෙවෙයි ඊටත් වඩා ලොකු අනතුරකට මුහුණ දෙන එක. ඊළඟට දේශපාලන පර්යේෂක සල්මාන් රෆිෂෙයික් මේදියා වළන්නේ ඊටත් වඩා පුළුල් කෝණයකින්. එයා කියන්නේ මේක නිකම්බ ටෙක්නොලොජි විකුණන එකක් නෙවෙයි මේක චීනයේ පාලන මොඩල් එකම අපනයනය කරනව වගේ වැඩක්. ඒ කියන්නේ චීනයේ තමන්ගේ මිනිස්සුන්ව පාලනය කරන විදියම මේ හරහා වෙන රටවලටත් උගන්වනවා කියන එක. ඉතින් මේ හැම දෙයකින්ම අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණේ තමයි මේ. ඉස්සර චීනියට විතරක් සීමා වෙලා තිබුණු මේ ජාතික මර්ධනීය සම්පූර්ණ බ්ලූප්‍රින්ට් එක දැන් ඕනම ආණ්ඩුවකට සල්ලි දීලා ගන්න පුළුවන් පැකේජ් එකක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් අන්තිමටම අපි හැමෝටම හිතන්න ඉතිරි වෙන්නේ මේ ප්‍රශ්නය. එක රටක මර්ධනාකාරී මෙවලම් මුළු ලෝකෙම විකිනෙන බඩුවක් වුණාම අපි කවුරුත් බලාපොරොත්තු වෙන නිදහස් අන්තර්ජාලයකක මොන වගේ අනාගතයක් ඉතුරු වෙයිද?